ආයුබෝවන් මගේ යාළුවනේ. ඉතින් අද අපි මේ යන්න හදන්නේ යටියන්තොට ප්‍රදේශයේ තියෙන ලස්සන රිසෝට් එකක් බලන්න. ඉතින් මේක ඕගනයිස් කරන්නේ අපේ ඔෆිස් එකෙන්. අපි මේ යන්නේ අවිස්සාවෙල්ලට ඇවිල්ලා යටියන්තොට පාරේ පේන ඇති ලස්සනම වීව්ස් තමයි මේ පැත්තේ තියෙන්නේ. කොළ පාට තනිකර කොළ පාට පැත්තක් තමයි මේක. දියඇලි බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි යනවා. ලස්සනට මෙන්න මේ ලොරිවල තමයි අපිට ඉතින් නැගලා උඩට යන්න තියෙන්නේ. මොකද පාර දුෂ්කරයි. අපේ සෙට් එකක් ඉන්නවා මෙතන. මේ විදිහට ඉතින් නැගලා යන්න තමයි තියෙන්නේ. වෙනවද ලස්සනට ඇල මාර්ග තියෙනවා. ඉතින් ඔක්කොම දේවල් මේකේ ස්වභාවික දේවල් තමයි තියෙන්නේ. ලස්සන අත්දැකීමක්. කොළඹ පැත්තක වගේ ඉඳන් මේ පැත්තට අපිට දැනෙන්නේ මා සීතලක්. අනිත් එක ඉතින් රැකියාවත් එක්ක කාර්ය බහුල වෙච්ච අපිට මේ වගේ ට්‍රිප් එකක් ඕගනයිස් කිරීම සුපිරි වැඩක්. ඉතින් පේන ඇති ඔක්කොම ෆන් එකේ තමයි ඉන්නේ. මේ පේන්නේ ඔයාලට ටී ෆැක්ටරි එකක්. මේක හල්ගොල්ල ටී ෆැක්ටරි එක. උඩින් තියෙනවා ටී එස්ටේට්ස් ගොඩක්. ඒ කියන්නේ තේවත් ගොඩක් තියෙනවා මේ පැත්තේ හල්ගොල්ලට අයිති. පේන ඇති ඉතින් කොළ පාට පැත්තක් තනිකර. පේනවද මේ පාර කොච්චර දුෂ්කරද කියලා. ඉතින් ඒත් එක්ක මම කල්පනා කරේ යාළුවනේ ලස්සනම පැත්තක් බලාගන්න නම් කොච්චර දුෂ්කර මාර්ග පහු කරන්න ඕනද. ඉතින් අපේ ජීවිතේත් ඒ වගේ තමයි. ලස්සනම දේවල් එන්න නම් දුෂ්කර මාර්ග පහු කරන්න වෙනවා. එනවාද මේ මාර්ගස්ටියක් තියෙනවා. මේ මාර ඊවම ඉතින් මතක් වෙන පොතකුත් තියෙනවා. ලස්සනයි මාරම වීව් එකක් තියෙන්නේ. මේ පේනවද ඔයාලට නැට්ටවන එළුවෙක් ඉන්නවා සුදු පාට. මේ එළුව ඇති කරන්නේ මේ ගමේ අය කියන්නේ මේ දෙමළ ගම්මාන තියෙන්නේ තේවතු වල වැඩ කරන. මේ තියෙනවා ලයිම් කියලා කියන්නේ යාළුවනේ. දන්න අය නම් දන්නවා මේ දෙමළ අයගේ තියෙනවා එයාලගේ නිවාස සංකීර්ණයක් වගේ. පේලියට තියෙන නිවාස සංකීර්ණයක් ඔය තියෙන්නේ. මෙතනින් නම් මට කොයි පාරේ යන්නද කියලා මම පොඩ්ඩක් කල්පනා කරා. පල්ලෙහායින් තියෙනවා දියඇල්ලක්. කොහොම නමුත් අපි උඩ පාරේ තමයි යන්න ඕනේ. මොකද අපේ ලොකේෂන් එක ඇවිල්ලා උඩගිල්ම රිසෝට් එක. මේ වීව් එකත් එක්ක මම විශ්වාස කරනවා උඩට ගියාම දිව්‍ය ලෝකයක් වගේ ප්ලේස් එකක් අපිට හම්බෙයි කියලා. බලමුකෝ. ඉතින් මේ විදිහට මේ හල්කොල්ල ටී ෆැක්ටරි එකට අයිති ඉඩම් වගේ තමයි මේක තියෙන්නේ. ඒ කට්ටියගේ ඔය බංගලාස් වගේ බංගලෝ වගේ දේවල් තියෙනවා මේ නවතින්න තියෙන. ඉතින් ඔය විදිහට තමයි ඉතින් යන්න තියෙන්නේ. මෙතන මේ උඩගිල්ම රිසෝට් එකට යන දුර දාලා තියෙනවා. පාර නම් ඉතින් එන්නම දුෂ්කර වෙනවා උඩට යද්දි. දන්නවද යාළුවනේ තේවගාව කොහොමද ලංකාවේ පටන් ගත්තේ කියලා? තේවගාව ඉතිහාසය මෙහෙමයි. ඒ හදන්න කලින් ලංකාවේ හදලා තියෙන ගොඩක් අපි ලංකාවට 1960 දශකයේ වගේ. ඉතින් ඒකත් එක්ක මේ කෝපි වලට වැළඳෙනවා යාළුවනේ මලකඩ රෝගය කියලා එකක්. ඒත් එක්කම කෝපි වගාව ගොඩාක් දුරට විනාශ වෙනවා. ඉතින් ඊට පස්සේ තේවගාව විශ්වරෝම පටන් ගන්න ලංකාවේ 1867. ඒකට පුරෝගාමි වෙලා තියෙන්නේ ජේම්ස් ටේලර් කියලා ස්කොට්ලන්ත ජාතිකයෙක්. එයා තමයි ඔය ලූල් කඳුර වතුයා කියලා තියෙන්නේ. අන්නේ ලූල් කඳුර වතුයාය එයා තමයි පටන් ගෙන තියෙන්නේ. ලූල් කඳුර වතුයාය තමයි ලංකාවේ පළවෙනිම තේවත් විදියට සලකන්නේ. මේකේ තියෙනවා අක්කර 19ක්. ඉතින් අද ගත්තාම ලංකාව කියන්නේ ප්‍රධාන පෙළේ තේ අපනයන රට නේද? ඉතින් අපි අපේ රිසෝට් එක ළඟටම ආවා යාළුවනේ. විශාල පර්වතයක් පේනවා ඇති. මේක තමයි උඩගිල්ම කන්ද කියලා කියන්නේ. කන්දක් වලට ලොකුවටම ලොකු ගලක් තමයි තියෙන්නේ. සුපිරි ස්විමින් පූල් එකක් තියෙනවා. සෙට් එකක් පූල් එකට බහලා ඉන්නවා. මේ තියෙන්නේ උඩගිල්ම ටී එස්ටේට්ස් ටික තමයි මේ තියෙන්නේ. මාර ලස්සනක් තියෙන්නේ.
විතර නඩත්තු කරලා තියෙනවා දේවගාවන් ටික. පොකුණක් තියෙනවා. ඔන්න ඉතින් රිසෝට් එකට ආපු ගමන් සුපිරි ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකක් හම්බුණා අපේ යාළුවන්ට. මෙන්න මේ පොකුණේ ඔරු පදින්න පුළුවන්, කයකින් කරන්න පුළුවන්. මාරත් එකීමක් ලයිෆ් ගාඩ් එකකුත් තියෙනවා. මේ විදිහට අපේ යාළුවෝ ටික යන්නේ මේ උඩකින්ම රිසෝට් එක ඇතුළට. අපි බලමු මොන වගේ සීන් එකක්ද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා ලී ගෙදර තියෙනවා ගල්ලෙන අයිස් පීල්ල. ඔයාලට පේනවා ඇති මෙතන තමයි එයාලගේ ලන්ච් එක ඩිනර් එක ඒ වගේ දේවල් ලෑස්ති කරන්නේ. ඉතින් මෙතන සුපිරි පන්නයක් ගන්න පුළුවන් යොන්චිල්ලා වගේ හදලා තියෙනවා. ඒත් එක්කම පේනවාද සුපිරි අත්දැකීමක් තියෙන්නේ. ඉතින් ඔයාලට ලන්ච් එක උනත් ගන්න පුළුවන් මෙන්න මේ යොන්චිල්ලාවේ ඉඳගෙන. ඉතින් ඒ වගේම හොඳ හොස්පිටැලිටි එකක් තියෙනවා මේ රිසෝට් එකේ අයගෙන්. මෙන්න මේ කලවුඩට අපිට නගින්න පුළුවන් කූඩල් වුණ විමානයක් තියෙන්නේ. ඉතින් තමයි ඉස්සරහා මෙතන පොඩ්ඩක් පරිස්සමට යන්න ඕන වලට. මට පුත් ගහලා තියෙන්නේ. අපි සෙට් එකත් එක්ක එකතු වෙලා මේ කුඩට පොඩ්ඩක් නැගලා බලන්න වීව් එක කොහොමද කියලා. ඩ්‍රෝන් එකක් තියෙනවා අපේ යාළුවෙක්ගේ ඩ්‍රෝන් එකක් උඩට යවනවා. ඒක වීඩියෝ එක පස්සේ වීඩියෝ එකකින් මම දාන්න බලාපොරොත්තු වෙනවා. ගලත් එක්ක තියෙන වීව් එක. ඔය විදිහට තමයි ඉතින් උඩගිල්ම රිසෝට් එකේ අපි අපේ පළවෙනි පැය දෙක තුන ගත කරන්නේ. චික්මට මෙදර කියන ට කරට ඔච්චරකන් කුතු කියල බලන්න මුට කියම් ඔය හබල කොට දහම් වතුරට වතුරට නේ වතුර අඩිය බලන්න මාමන්න මාම කොච්චර ගැමරු මම කියන්න බෑ ඇවිල්ලා මේ මොකදර පිටින් වතුරේ වානේ මට ඇවිල්ලා පිටලා තියෙන මේ සයිඩ් එකනේ අර එහා සයිඩ් එක තමයි පොඩ්ඩක් ගැඹුරු මේ සයිඩ් එක විතරනේ මේක මේ ස්වභාවිකම හැදිච්ච එකක්ද නැත්නම් හදපියද හදපිය උල්පත් වලින්ද වතුරෙන් මේ උල්පත් බලන්න කොහොම ලයින් ගන්න නැහැ මම ගෙවල් මෙහෙමද මගේ මේ දපල්ලිය නිකන් ඒවතුත් එතකොට මේ කට්ටිය අයිතිද ඔව් ආ ඔක්කොම මේ අයිතිකාර මහත්තයාගේ තමයි මේ ඔන්න ඉතින් අපේ මාමත් එක්ක කයියකින් පස්සේ මම බලාගෙන ඉන්නේ මාත් බෝට්ටුව පදින්න කියලා. එනවා ඉක්මනට ඔන්න ඉතින් මගේ වාරෙත් ආව යාළුවනි අපි බලමු ඉතින් කොහොමද මම වැඩේ කරන්න කියලා. මේ විදිහට ඉඳගන්න තැන වතුර තියෙන්නේ සෙට් වුණා හොඳටම. බලමු අපි මට ලොකු අත්දැකීමක් නැහැ මේ බෝට්ටු පදින්න ගැන කයාකින් ගැන. නමුත් ඇඩ්වෙන්චර්ස් දේවල් වලට මම කොහොමත් පොඩි කාලේ ඉඳන් කැමති. ඉතින් මේ විදිහට අපි බලන්න ඕනේ කියන්නේ මේ පැත්තට හරවන්න නම් කොයි පැත්තද අපල ගහන්න ඕනේ. පොඩි පොඩි ටෙක්නික් ටිකක් තියෙන. ඔය ටෙක්නික් ටික අල්ලගත්තාම අපිට බෝට්ටුවක් ඔරුවක් මේ ඩ්‍රයිව් කරගන්න පුළුවන්. මෙන්න මෙතන නම් පොඩ්ඩක් කියලා වෙනවා. මොකද මෙතන මේ ගලක් වගේ තියෙන පොඩ්ඩක් උඩට ඉස්සිලා. ඒකත් එක්ක මේ මගේ සයිඩ් එක අනිත් පැත්ත ගහලා ටක් කරගිලා පොඩ්ඩක් මේ ස්ටේට්මන්ට් එකක් දාගන්න. සහ ඉතින් මේ පොඩ්ඩක් වටයක් ගැහුවාම
වැඩි වෙලාවක් මේ බෝට්ටුව පදින්නත් පුළුවන්. මෙන්න මෙතන පොඩ්ඩක් මං ආයෙත් ස්ට්‍රගල් කරනවා. කොහොම හරි ඔය විදිහට මම බෝට් එක පැදගෙන එනවා. මාළුවෝ ඉන්නවා යාළුවනේ. ලස්සන මේ අර ගෝල්ඩ් ෆිෂ් වගේ ලොකු මාළු, කියන්නේ තැඹිලි පාට මාළු සහ තිලාපි වගේ මාළුවෝ ජාති ඉන්නවා මේ හරියේ. මේ හරිය ඉච්චර ගැඹුරු නෑ. දැන් මාම කී වගේ එක පැත්තක් තමයි ගැඹුරු, අනිත් පැත්ත මේ ගැඹුරු නෑ. මේ ඒකයි සීන් එක. මාධ්‍යලා කොනේ හිරවුණා. ඒ අර ෆුල් ටර්න් එක ගන්න කතා වැඩේ අලයි. දැන් දන්නවා දැන් ඉන්නේ දන්නවා. නෑ එහෙම තමයි. කොටයි. ආයින කොට හොඳ නෑ. ඔව් ඔව් බ්‍රේක් ගහන්න බ්‍රේක් ගහන්න. අපල ඇතුළට හරි. තියා. ආපු ඉදිරියට මගේ තියා. මට උඹලා කියනකම් නෑ. ඉතන ගහන්න කියලා කියනවා තමයි මීටර උඩ නැත්තම්. ආපු එකකින් ආවන මෙන් එහා පැත්තේ. ඉතින් රිසෝට් එකෙන් අපි ලන්ච් එකේම අරගෙන පොඩ්ඩක් තනියෙන් ආව මේ බීච් එක පොඩ්ඩක් බලන්න, සෝලෝ ට්‍රැවල් එකක් දාන්න කියලා. මේ කට්ටියක කෑම ගැන කතා කරොත් සුපිරියටම තියෙනවා යාළුවනේ. ලන්ච් එක සුපිරියටම තිබ්බා. මේ ගෙදර හදන කෑම වගේ, ඒ කියන්නේ ලොකුවට රසකාරක නැතුව ලස්සනට රහට තිබ්බා. ඒකත් එක්ක මේ මං මේ උඩට නැංගා ටිකක් දුර. මේ කන්දේ මට මෙතන ඉඳන් උඩටම නගින්න විදිහක් නැහැ, මොකද පාරක් නැහැ. ඔයාලා මේ උඩ ගිල්මට නගිනවා නම් වෙනම පාරක් තියෙනවා. ඔයාලට සමහර විට ගයිඩන්ස් එකක් ගන්න වෙයි. ගයිඩන්ස් එකක් එක්ක මේ ගල උඩට නග ගන්න පුළුවන්. පේනවද මේ පල්ලෙහාට පේන වීව් එක? මේ තියෙන්නේ ෆැමිලි එකට ඉන්න පුළුවන් මේ රිසෝට් එකේ හදලා තියෙන ප්ලේස් එකක්. ෆැමිලි එකට නැත්තම් ගෲප් එකකට වගේ. මේ කබානකේ ඔයාලට කිචන් එකද හැමදේම තියෙනවා. පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එක zoom කරලා අපේ සෙට් එක මෙතන වොලිබෝල් සෙල්ලම් කරනවා. ඉතින් මාර නිදහසක් තියෙන ඇත්තටම. හැම ප්‍රශ්නයක්ම අමතක වෙන තැනක් මෙතන ඇවිල්ලා බලන්න ඕනේ. ඇත්තටම නිදහස්. ඒ තේ තියෙනවා නම්බට. අපේ ගිහලා බලන්න. මම දෙයක් කියලා. ඕකේ මේ විදිහට වෙන්න කියලා. උන්න යාළුවනේ දීර්ඝ රාත්‍රියකට පස්සේ ආයෙත් මම ආවා තේවත්තට. ඒ මන් දීර්ඝයි කිය රාත්‍රිය ගොඩාක් දේවල් වුණු රාත්‍රියක් තමයි ඊයේ තිබුණේ. ලෝකයක් කරන්නද? මොනේ මොනේ ලෝකේ බලන්න. ඉතින් යාළුවනේ සංකීර්ණ පරිසරයක අපි ජීවත් වෙද්දී සංකීර්ණ බව හොඳටම දැනෙනවා. ඉතින් මේ වගේ පරිසරයක ජීවත් වෙද්දී අපිට ජීවිතේ සරල බව දැනෙනවා. ඔයාලට කොහොමද ඒක ගැන හිතෙන්නේ? ඔයාලට කොහොමද ඒක දැනෙන්නේ? මට කමෙන්ට් එකක් දාන්න බලන්න. මෙන්න මේ වීව් එකට මම මාරම ආස කරා. කොළ පාට කඳුත් එක්ක තියෙන ජීවිතය තාමත් සුන්දරයි.
අපේ රට මේ මෙච්චර ලස්සන රටක්. ඉතින් ඇවිදින්න ඕනේ. ඉතින් පුළුවන් කාලේ හොඳටම ඇවිදින්න ඕනේ. මගේ channel එකේ subscribers 135ක් වගේ දැනට ඉන්නවා යාළුවනේ. ඉතින් thank you so much මාව subscribe කරාට. තවදුරටත් මට සහයෝගය ලබා දෙන්න subscribers 1000ක් ඉක්මනට හදාගන්න. ඉතින් අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. ඔයාලට සුබ අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. thank you so much.